ඔයා මේකතු වෙලා ඉන්නේ අශාන් නමිෂ්ක YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද මම ගෙනල්ලා තියෙන්නේ හෙට නැත්තම් මැයි 7 වෙනිදා ඡන්දේ නිසා වැහෙන්නේ මොන පාසල්ද කියන්න වීඩියෝ එකක්. ඉතින් ඔයාලා දැනටමත් කුතුහලෙන් ඇති හෙට වැහෙන්නේ මොන පාසල්ද කියලා දැනගන්න. අපේ පාසල තියෙනවද නැද්ද කියලා දැනගන්න. ඉතින් අපි බලමු හෙට මොන පාසල්ද මැතිවරණ නිසා වැහෙන්නේ කියලා. ඉතින් පහත සඳහන් පාසල් හැර සියලුම පාසල් එදිනට සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අමාත්‍යාංශයේ වැඩිදුරටත් සඳහන් කරනවා කියනවා. ඒ කියන්නේ මේකේ සඳහන් පාසල් විතරයි හෙට වැහෙන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ රාජකීය විද්‍යාලය කොළඹ 7, නිට්ටඹුව ශ්‍රී සංඝබෝධි මධ්‍ය මහාවිද්‍යාලය, ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ ජාතික අධ්‍යාපන පීඨය, විද්‍යාලෝක මහාවිද්‍යාලය පත්තලගෙදර, කළුතර දිස්ත්‍රික්කයේ තිස්ස මධ්‍ය මහාවිද්‍යාලය කළුතර උතුර, මියුසියස් විද්‍යාලය කළුතර උතුර, වේලාපුර මධ්‍ය මහාවිද්‍යාලය කළුතර උතුර, මහනුවර දිස්ත්‍රික්කයේ මහා ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය මහනුවර, ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය ප්‍රාථමික අංශය මහනුවර, ශ්‍රී සුමංගල විද්‍යාලය මහනුවර, මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රිස්තුදේව ජාතික පාසල මාතලේ, පාක්‍යම් ජාතික පාසල මාතලේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගාමිණී ජාතික පාසල නුවරඑළිය, ගාල්ල දිස්ත්‍රික්කයේ සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය ගාල්ල, මාතර දිස්ත්‍රික්කයේ ශාන්ත සර්වේසස් විද්‍යාලය මාතර, මහාමායා බාලිකා විද්‍යාලය මාතර, යාපනයේ දිස්ත්‍රික්කයේ යාපනීය මධ්‍ය මහාවිද්‍යාලය, මඩකලපුව දිස්ත්‍රික්කයේ